එන්නකෝ අද මාත් එක්ක මෙෂරින් ටේප් එක කියවන්න. නැත්තම් ටේප් පටිය කොහොමද කියවන්නේ කියලා අපි බලමු. මේ දන්නේ නැති ආධුනිකයිට තමයි මම මේ කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අංගලක ප්‍රමාණය. හොඳින් මතක තබා ගන්න. අංගලක ප්‍රමාණය බෙදෙනවා කොටස් 8කට. මේ බලන්න. 1 2 3 4 5 6 7 8. මේ බලන්න. මේ තියෙන්නේ මන් ටේප් එකේ කෙලවර 1 2 3 4 5 6 7 8. මෙතන අංගල. ඉතින් අපි මේ පළවෙනි රේඛාවෙන් පටන් ගමු. මේ පළවෙනි රේඛාවට අපි කියනවා 8න් 1. එහෙම නැත්නම් පොයින්ට් එක. නැත්නම් මේ 1 8න් බෙදලා බලන්න 0.125. මේ තියෙන්නේ 8න් 2. මේ රේඛාව 8න් 2. එහෙම නැත්නම් කාල. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හොඳටම දන්න කාල කියලා හඳුන්වන්නේ. ඒක ලියන්නේ 4න් 1. මේ විදිහට තමයි ලියන්නේ. අපි 8න් 2 කියලා ලියන්නේ නැහැ. නැත්නම් 0.25. මේ තියෙන්නේ 8න් 3. නැත්නම් අපි මේකට කියනවා කාලයි පොයින්ට් එකයි. මේ කාල ඊට පස්සේ තියෙන්නේ කාලකුත් පොයින්ට් එකකුත්. ඒක ඔයගොල්ලෝ මේ 3 8න් බෙදලා බලන්න 0.375. එතකොට මේ තියෙන්නේ 8න් 4. එහෙම නැත්නම් අපි දන්නවා භාගය. එකහමාර මාර කියලා අහන්නේ. එකහමාරයි. අඟල් එකහමාරයි. එතකොට මෙතන තමයි භාගය. එහෙම නැත්නම් මේ 1 2කින් බෙදුවම බලන්න 0.5යි බිඳුවයි. මෙතනට අපි භාගය කියලා තමයි කියන්නේ. මේ භාගයේ රේඛාව. අඟල් භාගයේ රේඛාව. මේ තියෙන්නේ 8න් 5. එතකොට අපි එතනට කියන්නේ භාගයයි පොයින්ට් එක. එහෙම නැත්නම් 0.625. මේ තියෙන්නේ 3 කාල. අපි 3 කාල කියන එකත් අහලා තියෙනවානේ. 4න් 3. නැත්නම් 8න් 5 මේක 8න් 6. 8න් 6 කියලා අපි ලියන්නේ නැහැ. 3 කාල මෙන්න මේ විදිහට 4න් 3. මෙහෙම තමයි ලියන්නේ. 0.75. මේ තියෙන්නේ 3 කාලයි පොයින්ට් 1. 3 කාලට පස්සේ එන රේඛාව 3 කාලයි පොයින්ට් 1. ඉතින් මේ විදිහට තමයි අපි අංගලයේ මිනුම කොටස් 8කට බෙදුවට පස්සේ කියවීම සිදු කරන්නේ. ඉතින් දැන් අපෙන් කවුරු හරි ඇහුවොත් අංගල් එකහමාර කොතනද කියලා අංගලයි එකහමාර එන්නේ මෙතනට. අංගලයි කාල අංගල් එකයි කාල. අංගලයි 3 කාල අංගලකුත් මෙතනට 3 කාලකුත්. ඉතින් මේ වගේ පුංචි දේවල් දැනගන්න පැටර්න් ස්ටුඩියෝ ඇන් ඇකඩමි ෆලෝ කරලා තියාගන්න.